අද අපි ඔයගොල්ලන්ට අරන් එන්නේ කහතුඩුවේ ඉතාමත් ලස්සන ඒ වගේම වටිනා නිවසක්. ලොකු මිල පරාසයක නැති වුණත් මේ ගේ ඉතාමත් සිත් ගන්නා සුළු විදිහට ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ලෑන්ඩ් සේල් එකකින් කට්ටි කරපු ඉඩමකින් තමයි මේගොල්ලෝ මේ ඉඩම අරන් තියෙන්නේ. දැනටමත් ගොඩක් ඉඩම්වල ගෙවල් හැදිලා තියෙන්නේ. අපි එහෙනම් ගේ ඇතුළට ගිහිල්ලා බලමු. මේ තියෙන ගෙදර කාපෝච් එක ඇතුළට එද්දිම අපට දැනුණු දේ තමයි මේ ගෙදර ඉරුවෙලිය සහ ස්වභාවික වාතය උපරිම අයුරෙන් ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. පර්චස් 6.8ක දියුණු මේ නිවස කාමර 3කින් සහ නාන කාමර 2කින් සමන්විත වෙනවා. මේක තමයි මේ ගෙදර සිත් ඇද ගන්නා සුළුම දෙය. ගේ ඇතුළේ දාපු පොඩි වෝටර්ෆෝල් එකක්. මේ වෝටර්ෆෝල් එක අපි දැන් ඉන්න පැසේජ් එකට විතරක් නෙමේ කිචන් එකට ඒ වගේම තවත් එක බෙඩ්රූම් එකකටත් හොඳට පේන විදියට තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ කොමන් බාත්රූම් එක. කිචන් එකත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. මෙන්න මේ වෝල් එක ටයිටේනියම් කරලා තියෙන්නේ. කිචන් එකටත් හොඳට හිරු එළිය අවට වාතය එන විදියට ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම තමයි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ කිචන් එකෙත් එක පැත්තකට මෙන්න මේ වෝටර්ෆෝල් එකේ වීව් එක තියෙනවා. අපි මාස්ටර් බෙඩ්රූම් එකටත් ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එකට ඇටච් වෙච්ච බාත්රූම් එක. මේකත් ලොකු ඉඩ කඩක් ගන්න නැතුව නමුත් පොඩියට ලස්සනට ෆිනිෂ් කරලා තියෙනවා. මේ ඔක්කොම කලර්ස් අරන් තියෙන එකම තීම් එකකට කියලායි මට හිතෙන්නේ. මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. මීට අමතරව තව බෙඩ්රූම්ස් දෙකක් මේකේ තියෙනවා. අනිත් එක මේ කාමරේ AC කරලා තියෙන්නේ. ඊළඟ දේ තමයි එක පැත්තක් තනිකර ස්ලයිඩින් ග්ලාසස් තියෙනවා. ඔයා දැන් දැක්කා වගේ මෙතන ඕනනම් ඕපන් කරලා එළියට යන්න පුළුවන්. පිටිපස්සෙත් ප්‍රමාණවත් ඉඩක් තියෙනවා. මෙතනින්ම තමයි රූෆ් টොප් එකට යන්නේ. අපි උඩටත් ගිහිල්ලා බලමු. මෙතන දැනට තියෙන්නේ පොඩි බාත්රූම් එකක් විතරයි. හැබැයි මේක මිලදී ගන්න කෙනෙක්ට මෙතන පොඩි වහලයක් දාලා ලස්සන රූෆ් টොප් එකක් හදාගන්න පුළුවන්. ඕවරෝල් ගත්තාම ලස්සන පුංචි නිවසක්. දිනෙන් දින වටිනාකම වැඩි වෙන කහතුඩුව නගරයේ පිහිටි මෙම නිවස මිලදී ගැනීමට ඔබටත් ආරාධනා කරනවා.